ඔන්න අපි අද හදනවා උත්සව අවස්ථාවකට සුපිරියටම සරිලන ඉස්සෝ කිලෝ 8ක කරි එකක් හදන විදිය තමයි අපි අද කියලා දෙන්නේ. සුදු ලුණු, කුරුඳු, එනසාල්, කරාඹුණේ. ඊළඟට අපි කරපිංච දාගත්ත ඔන්න. ඊට පස්සේ කපාගත්ත අමුමිරිස්, ලුණු. මේකට ඔයාලට අවශ්‍ය තරම් ලුණු කරපිංච දාගත්ත හැකි. ඊට පස්සේ මිරිස් කුඩු අපි දාගන්නවා තේ හැඳි 4ක්. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ඇති තරම් ඔයාලට කැමති ප්‍රමාණය දාගත්ත හැකි. ඊට පස්සේ කහ කුඩු දාගත්තා. 3-5 කුඩු ලුණු කුඩු රම්පෙ ටිකක් දාගත්තා. ඊට පස්සේ මේකට ඉස්සෝල්ට අනිවාර්යෙන් ඕන වෙනවනේ සියඹලා යුෂ. මොන සියඹලා යුෂත් අපි දිය කරලා ගත්තා. දැන් ඒ ටික අපි මේකට මෙහෙම දාගමු. මේ තියෙන අපි හොඳට සුද්ධ කරලා කිලෝ 8ක් ඉස්සෝ සෝදලා සුද්ධ කරලා තියාගෙන ඉන්නේ. දැන් අපි මේකට පොල් කිරි දිය කිරි දාගන්නේ. දිය කිරි එළියෙන් හොඳට කලවම් කරගන්න මේක. අපි දාගත්ත පහේ ටික දැන් අපි මේකට ඉස්සෝ ටික දාගමු. මේ විදිහට ඉස්සෝ ටික හොඳට දාලා ඉස්සෝ ටිකත් හොඳට කලවම් කරගන්න අතින්. මේ විදිහට හොඳට අතින් අතගා ගන්න මේක. එතකොට අර පහේ ටික හොඳට අහනවා ඉස්සෝ වලට. දැන් තියෙන ඉතින් අපි මේක ලිපේ තියාගමු. මේක හොඳයි. හොඳ උත්සව වලට ඔයාලා ගොඩාක් ඉස්සෝ හදන විදිය දන්නේ නැති නිසා අපි මේක කියලා දුන්නේ. ඉතින් අර විශාල ප්‍රමාණයෙන් උත්සව වලට ගන්නකොට මේ විදිහට හදාගත්තාම පිළිවෙලට හදාගන්න පුළුවන්. රසට සාමාන්‍ය ගෙදර හදන වට වඩා රස විදිහට හදාගන්න මේ ගොඩක් හදන විට. දැන් අපි මේකට මිටිකිරි චුට්ටක් දාගන්නවා. මිටිකිරි චුට්ටක් දාගෙන අපි මිටිකිරි හොඳට මේක අනා ගන්න ඕන. අපි මේකට මිටිකිරි මුලින් ටිකක් දාගෙන තිබුණා. තව පොඩ්ඩක් මදි නිසා තව පොඩ්ඩක්. දැන් ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන මේකට දාන්නේ මේ මොනවද කියලා. මුරුංගකොළ අනිවාර්යයෙන්ම දාගන්න. ඉස්සෝල විස නසන්නේ මේකෙන් තමයි. එතකොට මේක ඉස්සෝ කියන්නේ උෂ්ණ අධික ආහාරයක්. විනාඩියක් දෙකක් වගේ තැම්බෙන්න ඉරලා පිළිපෙන් අයින් කරගමු. ඉතින් මේ විදිහට තමයි ඉස්සෝ ගොඩක් හදාගන්න විදිහ අපි හදලා විදිහ කියලා දුන්නේ. එකතු වෙලා ඉන්න ගැමි රස YouTube channel එකත් එක්ක. ඔයාලා හැම දිනකටම සුබ දවසක්.